Hi, welcome to our YouTube channel. ඔන්න අද ඔයාලා වෙක්කන්නේ ගාල කොටුවේ හැංගිලා තියෙන වෙනස්ම තැනකට. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න මෙතනින් තමයි එතෙන්ට යන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ ගාල්ලේ උසාවිය ළඟ. මෙන්න මෙතනින් ටිකට් එකක් ගන්න වෙනවා. එතනින් ටිකට් එකක් අරගෙන අපිට යන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙතනට කියන්නේ Black Fort කියලා. ඇත්තට මෙතන මාරම ලස්සනයි. මෙතන පොලිසිය ඔෆිස් වගේකුත් තියෙනවා. ඔන්න අපි ඉස්සෙල්ලා මෙන්න මේ උමග දිගේ යන්න තමයි හදන්නේ. එහෙනම් බලන් ඉන්නකො මේ උමග දිගේ ගියාම කොතෙන්ටද වැටෙන්නේ කියලා. ඒ කාලෙත් කොච්චර දියුණු තාක්ෂණයක් තිබිලද කියලා මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. බලන්නකො මෙතන view එක. ඒ කාලේ ඈතින් එන සතුරු නෞකාවලට ප්‍රහාර දෙන්න තමයි මෙතන මේ විදියට හදලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. ඒක ඇතුළටත් ගිහින් බලමුකෝ අපි. හරියට මේව සංරක්ෂණය නොකරන නිසා ඇත්තට මේ බිත්ති දියසෙවල් කාලා තියෙන්නේ. ඒ කාලෙත් කොච්චර දියුණු තාක්ෂණයක් තියෙන්නේ නැද්ද කියලා හිතා ගන්න පුළුවන් නේද? මේකේ තියෙන්නේ ඉස්සර එයාලගේ වෙඩි බෙහෙත් එහෙම ගබඩා කරපු ගුහාවක් තමයි මේක. ඒ විදිහට හදපු උමං මාර්ගයක්. මේකේ ඒ කාලේ පාවිච්චි කරපු තුවක්කු, වෙඩි බෙහෙත් ගබඩා කරපු මේ ටැංකි වගේ දේවල් ඒ වගේම මේකේ ගබඩා කරලා තියෙනවා. ටැංකි නෙවෙයි මේවා පීප්, වෙඩි බෙහෙත් පීප්. ඔන්න ওই විදියට අපිට ඒක දැක ගන්න පුළුවන්. මේ පිට්ටුවල ගහලා තියෙන ඒ ගැන විස්තර. මෙතන තියෙන්නේ මේක වෙඩි බෙහෙත් ගබඩාවක් කියලා. මේවා පුපුරන සුළු නිසා මේ වගේ උමං මාර්ගවල කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන විදිහට තමයි ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ යන්නේ කළු කොටුවේ උඩ කොටසට. එතෙන්ටත් පේන view එක ඇත්තටම මාරම ලස්සනයි. මොකද දුර ඈත මුහුද දිහා බලන්න තමයි මේ විදියට හදලා තියෙන්නේ. මුහුදේ ඈත කෙළවරම මේකට පේනවා. මෙතනක් තියෙනවා මේ ඒ කාලේ පාවිච්චි කරපු තුවක්කු වර්ගවල අනුරු. ඒ හැම තුවක්කුවක් ගැනම එකින් එකට පැහැදිලිව විස්තර මේ වගේ පිටියේ ගහලා තියෙනවා. මේ අපි පල්ලෙහා උමං මාර්ගයෙන් ආපු පල්ලෙහා කොටස තමයි මේ. මේ එතන හවි කරලා තිබ්බ කාලතුවක්කු මේ සහ මෙතනට පේන view එක තමයි මේ. මුළු ගාල්ලම පේනවා මෙතනට. මේ තමයි එතන උඩට පේන view එක. එතනත් දිග කාලතුවක්කු එහෙම සවි කරලා තියෙනවා. එතනත් ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට පේන ඇති ගාලට આવොත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. ටිකට් එක වෙන්නේ පොඩි ගාණක් රුපියල් 100ක් වගේ. එහෙනම් ඔයාලත් මෙතන ලස්සන බලන්නකෝ. ආයේ මේ වගේ ඔයාලා ආපු නැති තැනක අලුත් විස්තරයක් අරන් එනකම් බයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.